මේ මහමෙරුව දාවන පත්‍ය හඳුන්වා දෙන්න පුළුවන් මහමෙරුව රැලි ක්‍රොස් 2025. වෙන ආරම්භ කෙරුණා තරගය දැන් ක්‍රියාත්මකයි. පසුපසින් ප්‍රබල ආරම්භයක් ලබාගෙන පස්වන ස්ථානයේ තරඟකරුවා ජව සම්පන්නව සමහර ක්‍රීඩකයින් පසු කරමින් ඉදිරියට යද්දී ඊයේ දවසේ කාලගණනයේ ප්‍රමුඛයා ඉදිරියේ. දවන පතේ පුරා සෑහෙන ජලයේ ඉස තිබෙන ආකාරයක් ඔබට දකින්නට පුළුවන්කම තිබෙනවා. පළමු වටේ නෙමි සහිත කලාපයට මෙන්න තරඟකරුවන්ගේ අවතීර්ණය. පසුපසින් තුන්වන ස්ථානයේ හොඳ තෙරපමක් ලබා දෙනවා මේ තරගයේ සඳහා. රථයක පෙළක් ඒක පෙළට තරඟකරුවන් ක්‍රියාත්මක කරමින් තිබෙන තරගය. මේ මලින්ද ගුණසේකර ඉදිරියෙන්. මලින්ද තමයි ඊ දවසේ කාලගණනයේ ප්‍රමුඛයා බවට පත් වුණේ. තවදුරටත් ඔහු ආරක්ෂා කරගන්නවා කාලගණනයේ ඊ දවසේදී හිමි කරගත්තේ විජයග්‍රාහී ආරම්භය. මෙන්න හැපින් කලාපය ඉතාමත් හොඳින් මලින්ද ගුණසේකර සුමටව හසුරුවා ගත්තා. එතනින් යම් වහසයක් හිමි කරගත්තා මලින්ද. ආසුවති සර් ධර්මරත්න මේ පොකුර ඇතුලේ මලින්ද ගුණසේකර ප්‍රථම තරඟ වටේ මෙනිමා කරන්නේ. දෙවැන්නට අවතීර්ණය සකසා ගන්නවා. මලින්ද ක්‍රමක්‍රමයෙන් තමන්ගේ පරතරය වැඩි දියුණු කරගන්න ගන්නා උත්සාහය සෑහෙන දුරට සාර්ථකයි. දැන් දෙවන තරඟ වටේට අවතීර්ණ වන විට පැහැදිලි පරතරයක් නිර්මාණය කරගන්නවා මලින්ද. මෙන්න හැපින් කලාපයට අවතීර්ණ වනවා තමන්ගේ රථය. දකුණු පස කෙළවරට ගෙන වම් පස සමීප කෝණයෙන් ඔහු තරගයේ හැපින් කලාපයේ තරණය කරන්නේ. මොහමඩ් සබ්රි සමාන අංක රාන්දික නිරෝෂන් පසුපසින් එවර අංක 88 ආදීශ කිතිත් අංක 9 අවිෂ්ක ප්‍රේමදාස අරවින්ද ප්‍රේමදාසගේ පුත්‍රයා පසුපසින් දෙවන තරග වටේ නිමාවටත් සියල්ල සැකසෙමින් පවතිනවා. මලින්ද තමත් හොඳ පෙරවතාවේදී වදුටුවේ ශ්‍රීයන් ආරම්භවත් තවත් ප්‍රබල තරඟකරුවෙක් ෆෝඩ් ලෙසමස් තරග ඉසව්වේ. මේ වන විට ධාවනපති තරග නියෝජනය කරන ලංකාවේ වර්තමාන කාන්තා නියෝජනය යතුරුතුරේදී රථ දෙකක ගමන් මගට සිදු වී තිබෙන අවසන් ප්‍රතිඵලය මේ දකින්නේ. ශ්‍රීයන් ආරම්භවත් සමාන අවිෂ්ක ප්‍රේමදාසකවෙන් තරඟවදින රාන්දික නිර්වෂන්ගේ රථය මත ඒ සියල්ල මැද තමත් ඉදිරියෙන් මලින්ද ගුණසේකර අංක 34 ශ්‍රීයන් ආරම්භවත් පසුපසින් බලමු රාන්දික නිර්වෂන් මේ ඉවතට ගන්නට ගන්නා උත්සාහය. ඔහුගේ රථය මත ඉහළට ගොස් නතර වී තිබෙන්නේ අවිෂ්ක ප්‍රේමදාසගේ රථයේ හැපින් කෝණයට අභියස කලාපයේදී මේ ශ්‍රීයන් ආරම්භවත් අංක 34න් ඔහු දෙවන තැන මේ වන විට ආදීශ කිත්තිත් පසුපසින් මෙන්න අංක 98 මනෝජ් සිල්වා මලින්ද ගුණසේකර දැන් මේ අනතුර සිදු වී තිබෙන කලාපේ රතු පැහැති ධජය
මතුවී තිබෙන්නේ. නිසා තරගය නතර කරන්න සිදුවන බව තමයි මේ සංඥාවෙන් සඳහන් කරන්නේ.